මගේ ඉංග්‍රීසි පාඩමට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ පාඩම් අංක 8. You are welcome to my English lesson. Today lesson number 8. අපි එහෙනම් බලමු මේ සරල ඉංග්‍රීසි පාඩම් මාලාවේ 8 වෙනි පාඩම. ඉංග්‍රීසි වලට විනාඩි 20ක්. 20 minutes for English. Okay. අපි එහෙනම් පටන් ගමු. We shall start. We shall start. අපි පටන් ගන්නවා. Shall we start? අපි පටන් ගමුද? Okay. Shall we start? අපි පටන් ගමුද? Right. ඔයාලට මතක ඇති පහුගිය පාඩමේ අපි කතා කරේ ප්‍රශ්න ඇසීම සම්බන්ධව. මොන හරි දෙයක් සම්බන්ධව ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කළේ. අදත් අපි කතා කරන්නේ තවත් විදිහකින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා. අද අපි කතා කරන්නේ අනාගත කාලේ නැත්තම් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සම්බන්ධව කොහොමද ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඔයාලා හොඳට මතක් කරගන්න අනාගත කාලේ එහෙම නැත්නම් මේන් ඉස්සරහට තියෙන දේවල් ගැන ප්‍රකාශ කරනකොට අපි වචන දෙකක් භාවිත කළා. වචන දෙකක්. මෙන්න මේ වචන දෙක. එක වචනයක් will, දෙවනි වචනය shall. මෙන්න මේ වචන දෙක තමයි අපි අනාගත කාලය හඟවන්න, අනාගත කාලය ගැන කියන්න භාවිත කරපු, use කරපු වචන දෙක. මම එක ක්‍රියාපදයකුත් ලියන්නම්. eat කියන ක්‍රියාපදය කරන දේ. eat කියන්නේ කනවා කියන එක. කනවා. අපි එහෙමනම් වැඩි කාලේ නාස්ති නොකර බලමු අනාගත කාලයෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා. ඉස්සර වෙලා අපි සාමාන්‍ය වාක්‍යයක් ලියලා බලමු. I කියන නාම පදයක් එක්ක. I කියලා කියන්නේ මම. එතකොට මම අනාගත කාලෙදී මොනවා හරි දෙයක් කන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. I shall eat. I shall eat. මෙහෙම අපිට ලියන්න පුළුවන්. I shall eat කියන්නේ මම ඉදිරියේදී තව ඩිංගකින් හරි හෙට හරි මොනවා කොයි වෙලේ හරි මේ මොහොතට පස්සේ යම් දෙයක් කන්න බලාපොරොත්තු වෙනවා. අපි තවත් වාක්‍යයක් ක්‍රියාපදයක් ගමු. go කියන එක. go. go. මම යන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. I shall go. තව ක්‍රියාපදයක් ගමු. dance කියලා. dance නටනවා. අපිට මෙහෙම කියන්න පුළුවන්. I shall කියනවා මෙතනදී will දානවා. I will dance. I will dance.
මේ සාමාන්‍ය අනාගත කාලේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් නිකම් ප්‍රකාශ කරන ආකාරය. එතකොට I shall eat මම කන්නම්. I shall go මම යන්නම්. I shall dance මම නටන්නම්. සාමාන්‍යයෙන් කියන විදිය. මෙහෙම ඇහුවොත් මම කන්නද මම යන්නද මම නටන්නද එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද අහන්නේ? අන්න එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ චූටි දෙය, මෙන්න මේ සරල දෙය. මෙන්න මේ මං ඉදි ඇඳලා තියෙන පදය shall කියන වචනය හෝ will කියන වචනය වාක්‍යයේ මුලට ගන්න. මේ බලන්න. Shall I eat? Shall I eat? මම කන්නද? Shall I eat? මම කන්නද? දෙවනි වාක්‍යය බලන්න. Shall I go? Shall I go? මම යන්නද? මම යන්නද? අපි තුන්වෙනි වාක්‍යයක් third sentence එකක් බලමු. ඒක අපි ප්‍රශ්නයකට ගන්නවා මෙහෙම. Will I dance? මම නටන්නද? මම නටන්නද? ඔබට දැන් පැහැදිලි ඇති කොහොමද අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දෙයක් පිළිබඳව ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහන්නේ. හරිම පහසුයි. හරිම ලේසි. ඔයාලට තියෙන්නේ මේ shall කියන වචනය හෝ will කියන වචනය මුලට ගන්න එක විතරයි. ඊළඟට ඒ වැඩේ කරන එක්කෙනා දාන්න. ඊළඟට එයා කරන දේ ලියන්න. මේ තියෙන්නේ I shall eat මම කන්නම්. ඒක අපි වාක්‍යයක් බවට හැරෙව මේ විදිහට. Shall I eat? මම කන්නද? මේ question mark එක තියෙනවා ප්‍රශ්නාර්ථ ලක්ෂණ. Number 2 I shall go. මම යන්නම්. ඒකම අපි අහනවා මම යන්නද කියලා. එතකොට shall I go? Number 3 I will dance. මම නටන්නම්. ඒක අපි question form එකට ප්‍රශ්නාර්ථයට හරවනවා. ප්‍රශ්නයක් අහනවා ඒක මේ විදිහට. Will I dance? මම නටන්නද? කාගෙන් හරි අපිට අහන්න පුළුවන් නේ. මම යන්නද? Shall I go? එහෙම නැත්නම් will I go? මම නටන්නද? Shall I dance? Will I dance? මම කන්නද? Shall I eat? එහෙම නැත්නම් will I eat? ඔය විදිහට ඔබට පුළුවන් අනාගත කාලයේ කරන දෙයක් පිළිබඳව ප්‍රශ්නයක් හදා ගන්න. අපි බලමු V කියන එකත් එක්ක. V කියලා කියන්නේ අපි. දැන් ගහන්න අපි කමුද කියලා අහන්න පුළුවන් නේ. අපි කමුද? ඒතර කොහොමද මේක අහන්නේ? අපි කමුද? අපි බත් කමුද? අපි කමුද? ඒතර අපිට වචන ඕන වෙනවා. අපි කමුද? අනාගත කාලේ ප්‍රශ්නයක් අහන්න. කොහොමද අපි ලියන්නේ? මුලට ගන්න shall කියන එක. ඊළඟට කවුද අපි කන්නේ? අපිනේ. අපි කන්නේ. එතකොට shall we කනවට කියන්නේ eat. Shall we eat? අපි කමුද? Shall we eat? අපි කමුද? අපි යමුද කියලා අහුවොත් කොහොමද අහන්නේ? අපි යමුද? ඒක මෙහෙම අහන්න පුළුවන්. Shall we go? Shall we
go. අපි යමුද. shall we go. මෙතන shall කියන එක දාන්නේ අනාගත කාලයෙන් ප්‍රශ්නය අහන්න තමයි shall කියන එක මුලට දාලා තියෙන්නේ. අනාගත කාලේ පෙන්වන්නයි අනාගත කාලෙන් ප්‍රශ්නය අහන්න. we කියලා කියන්නේ අපි, go කියන්නේ යනවා. shall we go. අපි යමුද. දැන් පාටියකට ගිහිල්ලා කට්ටිය එකතු වෙලා ඉන්නකොට "ඊ මචං අපි නටමුද?" එතකොට කොහොමද අහන්නේ? අපි නටමුද? ඔයාලට අහන්න පුළුවන් shall we dance. shall we dance කියලා තමන් ගැනම තමන් ප්‍රශ්නයක් අහනවා. shall we dance අපි නටමුද? shall we go අපි යමුද? shall we eat කමුද? shall we eat something. shall we eat අපි කමුද? something මොනවා හරි දෙයක්. shall we eat something අපි මොනවා හරි දෙයක් කමුද? shall we drink අපි බොමුද? shall we drink something අපි මොනවා හරි දෙයක් බොමුද? ඔන්න ඔය ආකාරයට ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. ඕනෑම නාමපදයක් දාන්න පුළුවන්. මෙතෙන්දි මම ගත්තේ නාමපද දෙකයි. මුලින් ගත්ත I මම කියන එක, දැන් ගත්තා we අපි කියන එක. ඔයාලට he ඔහු, she ඇය, you ඔයා, they ඔවුන්, doctor, father, mother, baby, සමන්, කමල් ඕන වචනයක් දාලා අනාගත කාලෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සරල දෙයයි තියෙන්නේ. මෙන්න මේ වචන දෙක, these words, these two words, මේ වචන දෙක මුලට දාන්නේ දෙකකින් එකක්. ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. we එකයි I කියන එකයි එක්ක we සහ I මෙන්න මේ දෙකත් එක්ක shall පාවිච්චි කරන්න. will පාවිච්චි කරා ගැටලුවක් නැහැ. shall පාවිච්චි කරන්න. අනිත් ඕනෑම නාමපදයක් එක්ක will කියන එක use කරන්න, භාවිත කරන්න. මම ඔබෙන් දැන් ප්‍රශ්න ටිකක් අහන්න. ක්‍රියාපද පහක් මම බෝඩ් එකේ ලියනවා. go, eat, dance, run, cook. Cook. C-double-O-C. C-double-O-K. Cook. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. අපි යමුද? කොහොමද අපි අහන්නේ? අපි යමුද? සරලයි. ප්‍රශ්නයක් අහන්නේ අනාගත කාලේ. shall කියන එකට දාන්න මුලට. shall. ඊළඟට අපි කියන එක දාන්න. we. යනවා කියන ක්‍රියාපදේ දාන්න. go. shall we go? මම නටන්නද? මම නටන්නද? අනාගත කාලේ ප්‍රශ්නයක් අහන්නේ. එහෙමනම් අපි shall කියන එක මුලට දැම්මා. shall ඊළඟට මම කියන එකට මොකක්ද අපි කියන්නේ? I. shall I නටනවා කියන්නේ dance. shall I dance? මම නටන්නද? ඔහු යයිද? ඔහු යයිද? දැන් මම ගත්තේ ඔහු කියන එක. ඔහු යයිද අනාගත කාලෙන් ප්‍රශ්නයක්. එහෙනම් will කියන එක මුලට ගන්න. will ඊළඟට ඔහු කියන්නේ she. will ඔහු කියන්නේ he. will he යනවා කියන්නේ go. will he go? ඇය නටයිද? ඇය නටයිද අනාගත කාලෙන් ප්‍රශ්නයක්. අපි එහෙනම් මුලට ගන්නවා will කියන එක. will ඊළඟට ඇය කියන්නේ she. will she නටනවා කියන්නේ dance. will she dance? ඇය
නටයිද? Will she dance? ඔන්න ඔය විදිහට ඔයාලට අනාගත කාලෙන් හරිම සරලව ප්‍රශ්න හදන්න පුළුවන්. You can ask questions, you can make sentences in future form. අනාගත කාලයට අපි කිව්වා future form කියලා. future අනාගත කාලෙට කියනවා future. තව එකක් අපි හමු. ඔයා කන්නේ මොනවාද? ඔයා කන්නේ මොනවාද? අන්න වචනයක් වැඩිපුර ආව මොනවාද කියලා. ප්‍රශ්නවාචී වචනය. පහුගිය පාඩම් වලදී අපි ඉගෙන ගත්ත ප්‍රශ්නවාචී වචන පහක්. where කොහේද? what මොකක්ද මොනවද? when කවදද කීයටද? why ඇයි මොකද? how කොහොමද කියලා. දැන් මම ප්‍රශ්නය අහුවේ ඔයා කන්නේ මොනවාද? එතකොට අපිට ප්‍රශ්න අහන්න පුළුවන් මොනවාද කියන එකම මුලට දාන්න. question word එක මුලට දාන්න. question word එකක් එක්ක ප්‍රශ්නවාචී වචනයක් එක්ක ප්‍රශ්නයක් අහනවා නම් ඒ වචන ඉස්සෙල්ලාම මුලට දාන්න. මොනවාද කියන්නේ what. ඊළඟට අනාගත කාලෙන් ප්‍රශ්න අහන්න. will ඔයා කියන්නේ you. what will you කනවා කියන්නේ eat. what will you eat? ඔයා කොහෙද යන්නේ? ඔයා කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? හෙට කියලා අපි දාමු. ඔයා හෙට කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? කොහෙද? where. ඊළඟට අනාගත කාලේ ප්‍රශ්නයක් අහනකොට අපි දාන්නේ will කියන එක. where will ඔබ කියන්නේ you. where will you යනවා කියන්නේ go. where will you go? ඔයා යන්නේ කොහෙද? ඔන්න ඔය ආකාරයට ඔබට පුළුවන් question word දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම අනාගත කාලෙම ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට ඔය ටික ප්‍රමාණවත්. හොඳින් බලන්න මේ පාඩම. විනාඩි 20යි. දවසකට විනාඩි 20ක් ඉංග්‍රීසි වෙනුවෙන් හදන්න ඔබට හොඳින් ඉංග්‍රීසි පුළුවන් වෙයි. Okay, it is enough for today. Goodbye everyone.